පතබාපිය පුරෝහිත පංචයක්. එලෙස කෙලෙස කාගේ හෝ වමනාවකට පිටපතේ නොවූ බහකට නාට්‍ය වෙනස් වූ හැඩයි. නාට්‍ය කෙලසා හොර රජෙකු විලසා යටි අරමුණක් උදෙසා තොප මෙසේ කළේ කාගේ පසකටද කියාපිය වලසා. මට මෙව නාට්‍ය දෙබස් නෙවීනී බා. නාට්‍යයේ හැටියට යුක්තිය ඉටුවේ හනිකට ඇමතියා යායුතු වන්නේ නිරයට තොප කැරකුවා අය දිව්‍ය ලෝකෙට. යාපිය මෙසේ කළේ කාගේ පසකටද? මෙසේ කළේ කාගේ පසකටද? යාපිය කාගේ වුවනාවකටද කියලා මට රුපියල් 5000 දෙන්න කොහේ ටික මේක කියන්න කිව්වා. කවුද? යාපිය සුමති අයියා. සුමතියා මූණන් ගම කන්න ඉපදිච්ච එකෙක් ඔය කරේ දපංකෝ. ඔය පැන්නේ බලලා මල්ලෙන් ගිලියට කුඩලගෙන වර සුමතියාව ජූරියට